ඉතින් අද මේ වීඩියෝ කතාන බලාපොරොත්තු වෙන්නේ ඔයාට වගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් වගේ අතේ තියෙන කැමරා එක පාවිච්චි කරලා ලස්සනට ක්‍රියේටිව් විදිහට හිතලා ෆොටෝස් කැප්චර් කරලා අන්නේ ෆොටෝස් ඔන්ලයින් සාර්ථක පුළනවා වඩ මුදල් ලබන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් අරගෙන තමයි දැන් මේ වීඩියෝෙන් මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා ඔයාලට මතක් කරන්න ඕනේ මේ ප්ලැට්ෆෝම් එකේදී ඔයාලට මුදල් ලබන්නවට සතපහකවත් ආයෝජන කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාලට නොමිලේම මේ ප්ලැට්ෆෝම් එක කරා මුදල් ලබන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉමේජ් ලින්ක් වල සාර්ථක මුදල් ලබන්න කොහොමද කියලා. ඒ කියන්නේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉමේජ් ලින්ක් වල මුදල් ලබන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ගැන. ඉතින් මම මේ ඉමේජ් ලින්ක් වල මුදල් ලබන්න පුළුවන් ප්ලැට්ෆෝම්ස් ගැන කලින් කතා කරලා තියෙනවා. ඉතින් මම කතා කරලා තියෙනවා ෆ්‍රී පික් කියන ප්ලැට්ෆෝම් එකෙන් සහ Shutterstock කියන ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා මේ ඉමේජ් ලින්ක් කියන ක්‍රමය හරහා සාර්ථක මුදල් ලබන්න කොහොමද කියලා. ඉතින් ඔන්න අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Stock කියන ප්ලැට්ෆෝම් එක හරහා සාර්ථක කොහොමද මෙතනදී ඉමේජ් ලින්ක් වල මුදල් ලබන්න කියලා. ඉතින් ඊළඟට මම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔයාලට මේදී ඒක තමයි දැන් ඔයා මේවකට ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා සමහරට යුනිවර්සිටි ඉන්න වෙන්න පුළුවන් කැම්පස් වගේ ඉගෙන ගන්න කෙනෙක් නම් හෝ නැත්නම් ඔයා මේකට ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේදී ඔයාගේ ඒ වැඩවලට අමතරව ඔයාගේ තියෙන විවේකී කාලේ ඔයාගේ ෆ්‍රී ටයිම් එකේදී වඩා මෙතනදී පාර්ට් ටයිම් විදිහට කරලා මෙතනදී මේ ඉමේජ් එකේදී හරහා ඔයාට මුදල් පෑන්න හැකියාව තියෙනවා. ඒක නිසා මම අනිවාර්යෙන් මතක් කරන්න මේක මේ try කරලා බලන්න කියලා. ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ අපි කෙලින්ම වීඩියෝ කියලා කතා කරනවා කොහොමද සාර්ථක මෙතනදී ඉමේජ් ලින්ක් කරන්න ඔයාගේ මේ account එක create කරගන්න කියලා සහ ඔයා කොහොමද සාර්ථක මෙතනදී ඉමේජ් අප්ලෝඩ් කරන්නේ මුදල් උපයන්නේ මේ උපයන මුදල් ටික ඔයාගේ බැංක් account එකට අරගන්න කියන හැම දෙයක් ගැනම අද මේ වීඩියෝ කතා කරමු. ඉතින් මුලින්ම පාවිච්චි කරන බ්‍රවුසර් එක ඕපන් කරගෙන මෙතනදී ඔයාලට පුළුවන් සර්ච් බාර් එකේ Adobe Stock Contributor කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලට බලන්න පුළුවන් උඩින් වෙන රිසල්ට් එක Adobe Stock Contributor වෙබ්සයිට් එක ඔයාලට පුළුවන් අන්නේ කොට ක්ලික් කරලා මේ විදිහට වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එකට මේ විදිහට ලෝඩ් වෙන්න. මේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක මේ වගේ තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේ Adobe Stock Contributor කියන වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් විදිහට ආවට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙතනදී නිල් පාට බටන් එකක් තියෙනවා join now කියලා. ඉතින් අපි මෙතනදී මුලින්ම කරගන්න ඕනේ දේ තමයි මෙතනදී account එකක් create කරගන්න එක. ඒක නිසා අපිට පුළුවන් මේ join now කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් එහෙම click කරගත්තට පස්සේ වල බලා ගන්න පුළුවන් මෙතනදී create an account කියලා මෙන්න මේ වගේ interface එකකට අපි load වෙනවා. ඉතින් මෙතනදී අපිට පුළුවන් අපිට Google හරහා හෝ Facebook හරහා හෝ manual විදිහට email address එකක් සහ password එක set කරලා account එක create කරගන්න. මම මෙතනදී Google කියන එක select කරලා ඒක Google account එක select කරගෙන account එක create කරගන්න. ඒක ගොඩක්ම ලේසි නිසා. ඊට පස්සේ මම මෙතනදී continue කරගන්නවා අදාළ Google account එක. ඊට පස්සේ බලා ගන්න මෙතනදී date of birth කියලා අපි උපන්දිනේ මෙතනදී අහලා තියෙනවා කවද්ද උපන්දිනේ කියලා. ඉතින් මෙතනදී වඩ පුළුවන් year කියන තැනදී වාගේ උපන්දිනේ තියෙන අවුරුද්ද මේ විදිහට හරියටම type කරගන්න. ඊට පස්සේ වඩ පුළුවන් මෙතනදී month එකට වාගේ උපන්දිනේ තියෙන month එක මොකද්ද කියලා හරියටම enter කරගන්න. ඉතින් ඊට පස්සේ වඩ පුළුවන් මෙතනදී නිල් පාට create account කියන එකට click කරගන්න. ඉතින් ඊට පස්සේ වඩ බලා ගන්න පුළුවන් මෙතනදී welcome කියලා මගේ නම වැටිලා මෙතනදී අපිට මේ වගේ interface එක load වෙනවා. ඉතින් මෙතනදී පුළුවන් නිල් පාට add mobile phone number කියන එකට වාට click කරගන්න. ඉතින් මෙන්න මේ වගේ interface එක load වෙනවා. ඊට පස්සේ මුලින් මෙතනදී country එක select කරගන්න. ඉතින් මම මෙතනදී ශ්‍රී ලංකා කියන එක select කරනවා. වඩ බලන්න මෙතන ශ්‍රී ලංකාව කියලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ආගේ මොබයිල් නම්බර් එක හරියට මෙතනදී ටයිප් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ මොබයිල් නම්බර් එක ටයිප් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන හරියම ලේසි දෙයක් මේ මෙතන නිල් පාට ඇඩ් කියන බටන් එකට ක්ලික් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපේ අර ඇඩ් කරපු ෆෝන් නම්බර් එකට අපිට කෝඩ් එකක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා මෙතනදී ටයිප් කරගෙන කන්ෆර්ම් කියන බටන් එකට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා බලාගෙන බලන්න මෙතනදී මේ මොබයිල් ෆෝන් කියන සෙක්ෂන් එකේදී මෙතන ෆොටෝ ඇඩ් කරලා පස්සේ මෙතන බලා ගන්න පුළුවන්. ඔයාගේ මොබයිල් ෆෝන් එක හරියටම ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපි කලින් කියන ටැබ් එකට ගිහලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා බලුවොත් එමාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දැන් ලෝඩ් වෙයි. මෙතනදී අපිට බලමු නිල් පාට complete profile කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ අපේ contribute account එකට මෙන්න මේ විදිහට load වෙයි. මෙතනදී අපේ first name එක, last name එක, අපේ display name එක වගේ දේවල් තියෙනවා. අපිට මේ දේවල් අපිට කැමති විදිහට customize කරගන්න, වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මෙතනදී address line එක වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි හරියටම account එක වගේ මේ Adobe Stock කියන website එක කරා Adobe contributor කෙනෙක් විදිහට හරියටම create කරගන්නේ. හරි ඉතින් ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මෙතනදී පෙන්නලා ඉන්න මේකේ dashboard එක සහ මේකේ මේ Adobe Stock website එක වල interface එක අපිට මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන දැන් මේ ඉන්නේ dashboard කියන section එකේදී. ඉතින් මේ dashboard කියන section එක ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් වෙන downloads කොච්චර ප්‍රමාණයක් ගිහලා තියෙනවද, earnings කොච්චර ප්‍රමාණයක් ගිහලා තියෙනවද කියලා. ඉතින් ඒකෙදී ඒ පෙන්නන්නේ අපි මේ website එකට photos vectors වගේ දේවල් upload කරනවානේ videos එහෙම upload කරලා අපිට කරන්න පුළුවන් නේ. ඒ විදිහට කරගත්තට පස්සේ අපිට මෙතනදී කී දිනක් අපේ photos videos download කරාද, අපිට කොච්චර මුදලක් ඉපියනවද වගේ දේවල් මෙතනදී බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතනදී view my statistics කියන ක්ලික් කරගත්තට පස්සේ අපිට මේ පිළිබඳව තවත් දුරටත් තොරතුරු බලා ගන්න පුළුවන්. මට මෙතන කිසිම දෙයක් පෙන්නන්නේ නැහැ. හේතුව මම මේවට තාම මෙතනදී කිසිම ෆොටෝ එකක් හෝ කිසිම දෙයක් මේ වෙබ්සයිට් එකට තාම අප්ලෝඩ් කරේ නැහැ. මේ අලුතෙන්ම ක්‍රියේට් කරගත්ත account එකක් නිසා. ඉතින් පොඩ්ඩක් කරට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් my portfolio කියන එක යටතේදී all කියන section එකේදී හැම item එකම අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මෙතනදී win වශයෙන් categorize කරලා තියෙනවා. illustrations, photos, vectors, ඊළඟට මෙතනදී videos කියලා තියෙනවා. ඒ වගේ අපිට විවිධ විදිහට මේක categorize කරලා තියෙනවා. අපිට මෙතනදී බලා ගන්න පුළුවන්.
ඉතින් ඒ විදිහට තමයි මේ ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී මම ආයි පාරක් කියලා මෙතනදී කිසිම දෙයක් පෙන්වන්න නැති වෙන හේතුව තමයි අපි තාම මෙතනදී අලුතෙන් account එක create කරගත්තා විතරයි. අපි මෙතනදී කිසිම දෙයක් upload කරගත්තේ නැහැ. කිසිම image එකක්වත් වීඩියෝ එකක්වත් vector එකක්වත් අපි මෙතනදී upload කරගත්තේ නැහැ. එහෙම upload කරාට පස්සේ අපිට මේ දේවල් හරියටම බලා ගන්න පුළුවන්. කී දෙනෙක් download කරාද, earnings කොච්චරද, අපේ තියෙන portfolio එකේ මොනවද තියෙන photos videos වගේ දේවල් කියලා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන එහා පැත්තේ තියෙන උඩ uploaded files කියලා. ඉතින් අපිට පුළුවන් මේ uploaded files කියනකොට click කරලා අපි upload කරපු files මොනවද කියලා හරියටම බලා ගන්න. ඉතින් මෙතනදී අපි අලුතෙන්ම upload කරපු files මොනවද? ඒ කියන්නේ අපි අලුතෙන්ම දාපු images, videos මොනවද මේ website එකට, ඊළඟට review එක යටතේ තියෙන videos මෙහෙම මොනවද, reminder කියන එකට තියෙනවා මොනවද, ඒකට accept කරමු නැති ඒවා. ඒ කියන්නේ මේගොල්ලෝ තහවුරු කරපු නැති images සහ videos මොනවද සහ release කරපු දේවල් මොනවද කියලා අපිට මෙතනදී හරියටම බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ insights කියන එක ඇතුළතදී අපිට තවත් මේ වගේ විස්තර ටික බලා ගන්න පුළුවන්. recent top sellers කියන යටතේදී සාමාන්‍ය වැඩියෙන්ම downloads යන recent ඉන sellers ලා ටික අපිට මෙතනදී පේනවා. ඊළඟට අපේ contribute account කියන එක click කරගත්තට පස්සේ මෙතනදී අපේ account එකේ විස්තර මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් කැමති දේ මේ විදිහට customize කරගන්න ඔයාලට කැමති දෙයට. ඉතින් කොහොම හරි දැන් අපි කතා කරමු මෙතනදී ඊළඟට වැදගත්ම හරිය කොහොමද මෙතනදී ඔයාගේ image එකක් හරි වීඩියෝ එකක් හරි ඔයාගේ මෙතන තියෙනවා නම් අන්න image එක හෝ වීඩියෝ එක හෝ යදාල ෆයිල් එක ඔයා කොහොමද මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න කියලා අපි දැන් කතා කරමු. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනදී උඩ තියෙන අප්ලෝඩ් කියලා මෙන්න මේ වගේ icon එකක්. මේ වෙබ්සයිට් එකේ මෙන්න මේ අප්ලෝඩ් කියලා icon එකක් තියෙනවා. අන්නේ icon එක උඩ ඔයාලට මේ විදිහට ක්ලික් කරගන්න පුළුවන්. අන්න ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් upload your files to start selling කියලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඒ වගේම දැන් මෙතනදී දකුණු පැත්තේ තියෙනවා transparent png කියන එක යටතේදී image එකේ minimum resolution එක megapixel 4ක්වත් තියෙන්න ඕන කියලා සඳහන් වෙලා තියෙනවා. මේ තියෙන MB නෙවෙයි MP. ඒ කියන්නේ megapixel 4ක් තියෙන්න ඕන කියලා තමයි මෙතනදී අඩුම resolution එක විදිහට සඳහන් කරලා තියෙනවා. ඒකල image එකේ resolution එකේ maximum උපරිම ඔයාලට පුළුවන් මෙතනදී MP3 එක ෆයිල් එකක් මෙතනදී ඔයාලට මෙතන ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අප්ලෝඩ් කරගන්න පුළුවන්. PNG format එකේ ෆයිල් එකක් විදිහට. ඊළඟට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් maximum file size එක විදිහට ඔයාලට PNG size එකේ, ඒ කියන්නේ PNG format එකේ ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ MB 45ක ෆයිල් එකක් විතරයි. ඉතින් ඒ වගේ තමයි මෙතනදී අපි PNG ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න මේගොල්ලෝ backgrounds වගේ දේවල් දාන්න එපා කියලා සහ අනිවාර්යයෙන්ම මේක transparent image එකක් වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපිට මෙතනදී images කියන එකට ක්ලික් කරගත්තට පස්සේ දැන් අපි බැලුවේ transparent කියන එක. හරිද? ඊට පස්සේ දැන් මේ images කියන එක ක්ලික් කරගත්තට පස්සේ අපිට JPEG files බලා ගන්න පුළුවන්. ඒතකොට JPEG file එක ගන්න සාමාන්‍යයෙන් minimum අපිට කියන JPEG file එක විතර අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට අපිට කියන minimum image resolution එක MB 4යි. ඊළඟට maximum MP image resolution එක MP 100යි සහ අප්ලෝඩ් කරන ෆයිල් එකේ තියෙන පුළුවන් වැඩිම ෆයිල් size එක MB 45ක් වෙන්න ඕනේ කියලා මේ දෙකේම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ MP නෙවෙයි MB 45ට වඩා වැඩි ෆයිල්ස් ඔයාලට මෙතනදී JPG සහ PNG format වලින් මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න හැකියාව නැහැ. ඉතින් vectors කියන එක ඊට පස්සේ ඒ වගේම අපිට මෙතනදී බලා ගන්න පුළුවන් minimum 4 MB සහ maximum 25 MB වගේම ඊට ෆයිල් size එක maximum 45 MB කියලා තියෙනවා. ඊළඟට ඔයා වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඉන්න කෙනෙක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඊට අදාළව ඔයාලට මේ වීඩියෝ එකේ resolution එක කොච්චරද මේ 1080x720 කියලා මෙතනදී බලා ගන්න පුළුවන් රෙකමන්ඩ් කරනවා කියලා. ඊළඟට මෙතනදී ඒගොල්ලෝ දීලා තියෙනවා මේ වගේ ෆයිල් ෆෝමැට් එකක් MOV, PMP4, MPG වගේ සහ AVI වගේ ෆෝමැට් වලින් අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතනදී තව ඩියුරේෂන් එක අනිවාර්යයෙන්ම අඩුම තරමේ තප්පර 5ක්වත් වෙන්න ඕනි කියලා සහ තප්පර 60ට වඩා අඩු වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා අප්ලෝඩ් කරන වීඩියෝ එකේ. ඊළඟට මෙතනදී ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එකේ මැක්සිමම් ෆයිල් සයිස් එක MB 3900කට වඩා. එහෙම නැත්නම් GB 3.9කට වඩා අඩු වෙන්න ඕනි කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙතනදී මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විස්තර ටික අපිට මොන වගේ ෆයිල් සයිසස් වලින් මොන වගේ ෆෝමැට්ස් අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයා මේ පිළිවෙල හරියට අවබෝධය තියාගෙන අප්ලෝඩ් කරන ඉමේජ් එක හෝ මේ වීඩියෝ එක ෆයිල් එක හරියට අප්ලෝඩ් කරගන්න වගේ බලාගන්න. ඒ වගේම තමයි අපි බලමු එහෙනම් කොහොමද ඔයාගේ මේ ෆයිල් එක මේකට හරියටම අප්ලෝඩ් කරගන්න මේ වෙබ්සයිට් එකට හරියටම අප්ලෝඩ් කරගන්න කියලා. ඊළඟට බලන්න මෙතනදී drag and drop files or browse කියලා කියනවා. ඉතින් මෙතනදී ඔයාලට බලන්න එක්ක ඔයාලට drag and drop කරලා ඔයාගේ ෆයිල්ස් මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆයිල් එක මේ විදිහට ඕපන් කරගෙන ඉවරලා ෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් වගේ ඔයාලට බලන්න මේක මේ විදිහට ඔයාලට අදාළ ෆයිල් එක මේක drag and drop කරලා මේකට අප්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට බලන්න මෙතන මේ browse කියන බටන් එක ක්ලික් කරලා අදාළ ෆයිල් ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාලට බලන්න අදාළ ෆයිල් එක
select කරගෙන මෙතනට upload කරගන්න. ඉතින් ඊළඟ දේ තමයි ඔයාලට මම අද වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද image upload කරන්න දලුපැණි කියලානේ. ඉතින් එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඔයාලට image එකක් upload කරද්දී දැන් උදාහරණයක් විදිහට මම මේ Anthurium එක දාලා තියෙන මේ image එක ගන්නවා. ඉතින් මේ image එක අරගත්තොත් එහෙම අපිට ඔයාලට දැන් ලොකු software ගැන හැම ලොකුවට දැනුමක් තියෙන්න ඕනේ. ඔයාලට Adobe Photoshop වගේ softwares ගැන හැම ඉගෙන ගන්න තියෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ වගේ අර Windows එක editor එකෙන් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ image එකට පොඩි editor දාගන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ edit කියන එක click කරලා මේ වගේ මෙතනින් ඔයාලට බලන්න පුළුවන් මේ වගේ ලස්සන filters දාගන්න පුළුවන් මේ original image එක මෙහෙමයි අපිට මේ වගේ filters දාන්න පුළුවන් ඊළඟට අපිට පුළුවන් මෙතනදී intensity එක අඩු වැඩි කරගන්න ඒ වගේ අපිට මේ විදිහට filter එකක් දාගෙන අපිට පුළුවන් මෙතනදී පොඩි editor මෙතනින් දාගන්න. ඉතින් ඒ විදිහට දාලා අපිට පුළුවන් මේ save options එක කෙනෙකුට click කරලා මෙතනදී save කියන බටන් එකට click කරගන්න. ඉතින් මම මෙතනදී නිකන් ඔයාලට අර පෙන්නන්න තමයි මේ වගේ Anthurium image එකක් අරගත්තේ. නිකන් අර ඇත්තටම මෙහෙම දාන්න කියලා ඉතලා නෙවෙයි. ඔයින් ඔයාලා image ජසර් මේ capture කරද්දී ගොඩක් ලස්සන image එකක් අරගන්න මේ වගේ නැතුව ගොඩක් හොඳට image එකක් capture කරලා ඒක upload කරන්න. ඉතින් දැන් කොහොම හරි මම මේ විදිහට ඔයාලට පෙන්නන්න මේ වගේ image එකක් edit කරගෙන තියෙනවා. ඉතින් මම මේක මේ විදිහට upload කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මෙතනදී browse කියන click කරලා මේ image එක select කරගන්නවා. ඉතින් ඔයාලට දැන් බලාගන්න පුළුවන් අපි මේ upload කරපු image එක මේ විදිහට තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න මෙතනදී කහ පාටි මේ වගේ එකක් පෙන්වනවා. ඉතින් ඒ කියන්නේ මේක හරියටම upload වෙලා තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලා බලාගන්න පුළුවන් මේ image එක මම ගොඩක්ම quality එකක් නෙවෙයි upload කරන්නේ නිකම්ම capture කරලා phone එකෙන් දැම්මේ. ඔයාලා හොද පුළුවන් නම් හොදට ලස්සනට high quality resolution එකේ මේ quality විදිහට capture කරගන්න ඒක ගොඩක් හොඳයි. මොකද අපි මේක sell කරන්න දාන නිසා ඔයාලා උඩරිම ඔයාලා පුළුවන් නම් මේක ගුණාත්මක භාවයෙන් යුතුව මෙතනදී වාගේ image එක capture කරලා upload කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මේ වගේ interface එකකට අපි load වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කැමති images ගානක් ඔයාලා මෙතනට upload කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතනදී මේ file type එක විදිහට ඔයාලා පුළුවන් මෙතනදී photos කියන එක select කරගන්න. ඊට පස්සේ ඒ වගේම තමයි category එක විදිහට මෙතනදී plants and flowers කියන එක select වෙලාමයි තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති category එක මෙතනදී ඕන select කරගන්න පුළුවන්. මෙතන categories ගොඩාක් තියෙනවා. ඔයාලා බලන්න පුළුවන් technology, ඊළඟට science, lifestyle, drinks, business animals වගේ ගොඩක් ඒවා තියෙනවා. ඔයාලා මෙතනදී හරියටම category එක select කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඉංග්‍රීසි වලින් තමයි අපි මෙතන keywords ලියන්න කියලා එහෙම කියන්න ඕනේ. ඒ වගේම තමයි මෙතනදී මෙතන ටික් එක දාන්න එපා. මොකද ඔයා AI වලින් image එකක් generate කරලා upload කරනවා නම් විතරයි ඔයා මෙතනදී මේ ටික් එක දාන්න ඕනේ. ඉතින් මෙතනදී මම normal විදිහට වත්තේ නිකන් අර phone එකෙන් capture කරගත්ත image එක නිසා මම ඒක දාන්න යන්නේ. ඒ වගේම තමයි මෙතනදී recognizable people කියන්නේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ image එකේ කවරයි අඳුර ගන්න පුළුවන් මිනිස්සෙක්කෝ property එකක් තියනවාද කියලා මෙතනින් අහලා තියෙනවා. ඉතින් මම මෙතනදී no කියන එක දාන්න. එහෙම තියනවා නම් විතරක් ඔයාලා yes දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන යට description එකේදී ඔයාලට කැමති title එක මෙතනට add කරගන්න. ඉතින් මම මෙතනදී red flower in the garden වගේ මොකක් හරි එකක් දාගන්න. ඊට පස්සේ ඔයා මෙතනදී හරියට මේ title එක add කරගන්න. මොකද ඔයාගේ title එක මෙතනදී ඔයාගේ image එක rank වෙන්න බලපාන නිසා ඔයා එතනදී ඔයා හරියටම title එක add කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් යටදී තියෙනවා keywords කියලා section එකක්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් යටින් suggest කරලා තියෙන keywords කීපයක් තියෙනවා. flower, red, ඊළඟට මෙතනදී තියෙනවා nature, plant, flowers, rose වගේ අපිට මේ සාමාන්‍ය අඩුම මෙතනගොල්ලෝ කියලා තියෙනවා අපිට keywords පහක්වත් මෙතනදී add කරලා තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඕන මෙතනදී add all කියන බටන් එක click කරලා මේ ඔක්කොම උනත් add කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ customize වාටම කියලා ඔයාලට මෙතනදී type කරලා add කරගන්න පුළුවන් මෙතනට ඔයාගේ තියෙන keywords ඔයාලට අදහස් තියෙනවා නම්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට add කරගත්තට පස්සේ මේ ටික මෙතනදී මේ ඔක්කොම ටික හරියටම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ submit one file කියලා තියෙනවට බලා ගන්න පුළුවන් මෙතන උඩ. අන්නේ submit one file කියන කොට ඔයාලට click කරගන්න පුළුවන්. අනේ click කරගත්තට පස්සේ මෙතනදී මේකට ටික් එක දාලා මෙන්න මේකට ටික් එක දාලා වඩ පුළුවන් continue කියන බටන් එක උඩ click කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි අර අපි මිනිස්සුද්ද කියලා බලාගෙන පොඩි මේ වගේ එකක් එනවා. ඉතින් මෙතනදී වඩ පුළුවන් මෙතනදී කියලා තියෙන්නේ මොකද්ද? ඉන්න කැටලා ටික පූසෝ ටික හරියටම select කරගන්න කියලා තියෙන්නේ. මම මේ විදිහට එක්කෙනා ඉන්නේ හරි එක්කෙනෙක් ඉන්න ඒකෙන්ද click select කළා. මම මෙතනදී verify කියන එක click කරගන්නවා. ඊට පස්සේ ආයි මෙතනදී මේ ඉන්නේ කවුද කියලා අහලා තියෙනවා. මෙයා ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ image ගැන පොඩ්ඩක් ඔයාලට එක line එකක් ලියන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේ විදිහට type කරලා ඒක වඩ මෙතනින් verify කියන එක click කරගන්න. ඊට පස්සේ බලමු මෙතනදී submit කියලා තියෙන එක අපිට click කරගන්න පුළුවන්. ඉතින් click කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ image එක මේ විදිහට ඔන්න දැන් අපි submit කරලා තියෙන. ඉතින් මේක in review කියන section එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී තාම මේක publish කරලා නැහැ. මේකල්ලෝ මේ Adobe stock එකෙන් add කරපු image එක බලලා මොන වගේ image එකක්ද කියලා ඒ විදිහට බලලා ඉවර වෙලා ඔයගොල්ලෝ වා image එක හරියට දාලා තියෙනවා කිසිම වැරද්දක් නැතුව මේගොල්ලෝ ඒ විස්තර ටික බලලා මේගොල්ලෝ publish කරන්න සුදුසු මට්ටමේ තියනවා නම් ඒක image එක යාළගේ website එකේ
පබ්ලිෂ් කරනවා. එතකොට මම අයිත් පාර මතක් කරනවා මේ අප්ලෝඩ් කරලා තියෙන ඉමේජ් එක වගේම මේ වගේ ගහන්න එපා. ඔයා ගොඩක් හොඳට හයි ක්වොලිටි විදියට ක්‍රියේටිව් විදියට ඉතල බලලා වාට ලස්සන ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. පොඩ අනික් කට්ටිය මේ Adobe Stock වෙබ්සයිට් එකේ බලන්න මොන වගේ දේයාල ඉමේජස් කැප්චර් කරලා තියෙන කියලා. ඒ වගේම තමයි වාට පුළුවන් නම් වා කැමති නම් මෙතනදී වාගේ AI ඉමේජස් මෙතනදී ජෙනරේට් කරලා අප්ලෝඩ් කරන්න වාට පුළුවන් bluewillow.ai වගේ වෙබ්සයිට්ස් තියෙනවා. මම මෙතනදී වැඩිපුර සඳහන් කරන්න යන්නේ වාට පුළුවන් ඕනනම් bluewillow.ai කියලා විදිහට මේ සර්ච් කරගන්න. ඒ විදිහට සර්ච් කරගෙන වාට පුළුවන් මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඒ වගේ වෙබ්සයිට් වලින් අපිට ෆ්‍රීම පුළුවන් AI ආර්ට්ස් වගේ දේවල් ජෙනරේට් කරගන්න. ඉතින් වාට පුළුවන් මෙතනදී මේ වගේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා වාගේම කියලා account එකක් create කරගෙන වාට පුළුවන් මෙතනදී AI artworks ජෙනරේට් කරගන්න. ඉතින් ඒක ගැන මම වැඩි සඳහන් කරන්න යන්නේ නැහැ වීඩියෝ එක දිග්ගැසෙන නිසා. ඉතින් ඊට අමතරව Leonardo AI වගේ වෙබ්සයිට්ස් තියෙනවා. වාට බලා ගන්න පුළුවන් මේ වගේ. ඉතින් වාට මේ වගේ වෙබ්සයිට්ස් පාවිච්චි කරලා වුණත් වාට පුළුවන් images වගේ දේවල් AI පාවිච්චි කරලා ජෙනරේට් කරලා මේ වෙබ්සයිට්ස් වලට අප්ලෝඩ් කරගන්න. ඉතින් ඒ වගේ දේවල් ගැන මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග්ගැසෙන නිසා. ඉතින් කොහොම හරි ඒ විදිහට පුළුවන් වාගේ images හරියටම මෙතනදී අප්ලෝඩ් කරගෙන සාර්ථකව වාගේ images මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා මුදල් උපයන්න පටන් ගන්න. හරි ඉතින් ඔයා මේ උන්කට දන්නවා වාගේ images දැන් කොහොමද මේ වෙබ්සයිට් එකට මේ Adobe Stock වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා සාර්ථකව මුදල් උපයන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයා මෙතනදී මේ වෙබ්සයිට් එකේ මුදල් උපයන්න නම් ඔයා කරන්න ඕනේ තව ස්ටෙප් එකක් තියෙනවා. ෆලෝ කරන්න ඕනේ තව ස්ටෙප් එකක්. ඒක තමයි ඔයා මෙතනදී tax form එක කියලා form එකක් තියෙනවා. අපි යන්නේ මේ tax form එක මේ වෙබ්සයිට් එකේදී ඔයා ෆිල් කරගන්න අවශ්‍යතාවයක් තියෙන. ඉතින් යන්නේ tax form එක කොහොමද ෆිල් කරගන්නේ කියලා තමයි දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ඔයා dashboard එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න බෑ උඩ තියෙන contributor account එක කියලා. අනේ contributor account කියන එකට ඔයා ක්ලික් කරගන්න ඕනි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ account එක මේ විදිහට open වෙනවා. ඉතින් මේ account එකේදී ඔයාලට බලා ගන්න පොඩ අතට ගියාට පස්සේ මේ වගේ address කියලා section එකක් තියෙනවා. ඉතින් මෙතනදී address line 1, address line 2, city, state, country වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ මෙතනදී මුලින්ම address line 1 එක ඔයා ඉස්සෙල්ලාම fill කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙතනදී මෙන්න pencil එක icon එකට ක්ලික් කරලා මෙතනදී මේ අදාළ විස්තර ටික ඔයාලට පුළුවන් හරියටම පුරව ගන්න. ඉතින් address line 1 එකට ඔයාලට පුළුවන් ඔයාගේ address එක හරියටම type කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ තන city කියන එක තනට ඔයාගේ city එක හරියටම type කරගන්න. ඉතින් මේ විදිහට city එක හරියට type කරගත්තා පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී state කියන එක දාන්න. ඊට පස්සේ මෙතනදී postal code කියලා තියෙනවා. අනේ postal code කියන තැනට ඔයාලට පුළුවන් ඔයාගේ postal code එක හරියටම මෙතනදී type කරගන්න. ඒ විදිහට type කරගෙන ඔයාලට පුළුවන් මෙතනදී save changes කියන එක click කරගන්න. ඉතින් ඔයා postal code එක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ postal code එක හොයාගන්න. ඔයා ඉන්න නගරේ අපි හිතමු ඔයා ඉන්නේ කැන්ඩි වල කියලා නුවර කියලා හිතමු අපි. ඒතර ඔයාලට පුළුවන් කැන්ඩි postal code කියලා මෙන්න මේ විදිහට search කරන්න. මේ විදිහට search කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් කැන්ඩි වල postal code එක මේ විදිහට පෙන්නනවා. ඔයා ඉන්නේ අපි හිතමු ඔයා Trincomalee වල ඉන්නේ කියලා. ඒතර ඔයාලට බලන්න Trincomalee postal code කියලා මේ විදිහට search කරන්න. ඊට පස්සේ Trincomalee වල postal code එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඔයා ඉන්න තැනට අදාළව ඔයාලට බලන්න postal code එක හොයාගෙන මෙතනදී ඒව add කරගන්න. මේ city එක සහ address line හරියට add කරගෙන මෙතන save changes කියන එකට click කරගන්න. ඉතින් එහෙම click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යනවා යට tax information කියලා. ඉතින් මෙතනදී තමයි අපිට tax information ටික fill කරගන්න තියෙන්නේ. ඔයාලට බලන්න මේ නිල් පාට බටන් එක click කරගන්න. එහෙම click කරගත්තට පස්සේ මෙතන ආයෙත් මේ continue කියන එනවා අන්න එක click කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න මෙතනදී මේ and individual කියලා තියෙනවා. ඒක tick එක දාගෙන continue දෙන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලාගෙන බලන්න මේ වගේ තුනක් තියෙන. ඉතින් මෙතනදී උඩින්ම තියෙන්නේ ඔයා US citizen කියන එක. කියන්නේ ඔයා US කියන රටේ කෙනෙක් නම් විතර ඔයාලට මේ පළවෙනි එක click කරන්න තියෙන්නේ. ඉතින් ඔයා US කෙනෙක් නෙවෙයි ගොඩක් වෙලාවට ඇමරිකාවේ නෙවෙයි ඔයා ඉන්නේ. ඉතින් ඔයාලට බලන්න මෙතනදී මේ you are an individual කියන section එක යටතේ ඔයාලට බලාගෙන බලන්න දෙවෙනියට තියෙන option එකක් you are a resident of country මෙන්න මේක අන්න එක තමයි බලන්න මේ complete WTBAN අන්න ඒකට click කරගන්න. ඉතින් එහෙම click කරගත්තට පස්සේ ඔයාලට දැන් චුට්ට load වෙන්නේ ඔයාගේ tax form එක fill කරගන්න අදාළ section එකට. ඉතින් අපි බලමු කොහොමද ඒක හරියටම fill කරගන්න කියලා. ඉතින් ඔයා tax form එක මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී මුලින්ම බලාගන්න පුළුවන් වෙනවා number 1 විදිහට ඔයාගේ beneficial ඕන විදිහට ඔයාගේ නම මෙතනදී හරියටම type කරගන්න තියෙනවා. ඉතින් ඔයාලට ඔයාගේ නම හරියටම මෙතනදී ලේසියෙන්ම type කරගන්න. එහෙම type කරගත්තට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙතනදී යට තියෙනවා permanent address එක ඔයාලට ඒක add කරගන්න පුළුවන් හරියටම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී city or town එක ඒ කියන්නේ ඒකට දාලා postal code එක මෙතනදී add කරගන්න. ඔයාලට මතක ඇති කලින් අපි postal code එක type කරගත්තා. ඒකම ඔයාලට බලන්න මෙතනදී ඔයාගේ postal code එක විදිහට හරියටම add කරගන්න. ඊළඟට ඔයාලට බලන්න mailing address එකක් ඔයාලට කැමති නම් add කරගන්න පුළුවන්. ඒක වන අනිවාර්යම නැහැ. ඉතින් ඔයාගේ දැන් මෙතනදී තියෙන address එකට අමතරව ඔයාලට mailing address එකක් තියෙනවා. ඒක ඔයාලට මෙතනදී add කරගන්න පුළුවන්. ඊළඟට මෙතනදී ඔයාලට බලන්න පුළුවන් country කියන තැනට ඔයාලට මෙතනදී ශ්‍රී ලංකා හරියටම add කරගන්න පුළුවන්. හරි ශ්‍රී ලංකා කියන එක අපිට මේ විදිහට add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න මෙතනදී country කියන එකට ශ්‍රී ලංකා කියන එක type කරගෙන ඊට පස්සේ මෙතනදී ශ්‍රී ලංකා කියන එක country විදිහට මේ තැන් තුනෙටම මෙතන ඔයාලට ශ්‍රී ලංකා කියන country එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට date of birth කියන තැනට ඔයාලට පුළුවන් ඔයාගේ උපන් දිනේ හරියටම type කරගන්න ඕනි. මුලින්ම ඔයාගේ මාසෙ තමයි ගහන්න ඕනේ. ඒක ඔයා හිතන්න ඔයා 5 වෙනි මාසෙ ඉපදුනේ කියලා. ඒතර මෙහෙම 5 වෙනි මාසෙ කියලා 5 ගහනවා. ඊට පස්සේ ඔයාගේ දිනේ ගහනවා. ඉපදුනේ 10 වෙනිදා නම් ඔයාලට 10 කියලා type කරගන්න පුළුවන්. පොඩ ඉන්න
5 වෙනි මාසේ 10 ඔය ආකාරයට ඊළඟට වඩ බලමු ආගේ අවුරුද්ද ගන්න ඉපදිච්ච අවුරුද්ද දාන්න පුළුවන් මේ විදිහට. අනේ විදිහට ටැප් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මුලින්ම මාසේ ඊට පස්සේ දිනය ඊට පස්සේ අවුරුද්ද මේ තියෙන්නේ month එක day එක year එක. ඒ විදිහට තමයි ඔයාලා මෙතනදී ටයිප් කරගන්න තියෙන්නේ වාගේ උපන්දිනේ. ඊට පස්සේ ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා කියලා තියෙනදී මෙතනදී ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මෙතනදී මගේ description එකේ දාලා තියෙන මෙතනට එන්න ඕනේ විස්තර ටික මොනවද කියලා. මේ විස්තර ටික හරියටම ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මෙතන ඉස්සල්ලාම තියෙන හිස්තැනට ඔයාලට දාන්න තියෙන්නේ මෙන්න මේ කියන මෙන්න මේ ටික කැලල. මෙන්න මේ කැලල හරියටම කොපි කරලා මෙන්න මේ කැලේ විතරයි මෙන්න මේ 12 සම්බන්ධ මෙන්න මේ එතනට එනකම් මේ කැලේ කොපි කරලා ඔයාලට පුළුවන් මේක මෙතනට පේස්ට් කරගන්න. මේ විදිහට පේස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී percentage mark එකේ තියෙන තැනට ඔයාලට පුළුවන් 15 කියන එක මෙන්න මේ විදිහට කොපි කරගන්න. කොපි කරලා පුළුවන් මෙතනට පේස්ට් කරගන්න. 15 කියන එක පේස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙන මෙතන මේ වගේ එකක් එතනටත් වඩා පුළුවන් මේ යට තියෙන තුන්වෙනියට තියෙන loyalty for wedding photos and videos කියන එක සිලෙක්ට් කරා කොපි කරා ඊට පස්සේ වඩා පුළුවන් මෙතනට ඒක පේස්ට් කරා. අන්නේ ආකාරයට වඩා පුළුවන් ඒ ටික හරියටම කරගන්න. ඉතින් මේක නම් අත් ළමයි තියෙන්නේ. මේ මෙන්න මේ ටික මම ඔයාලට description එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ pin කරලා දාලා තියෙනවා. ඒ ටික හරියටම මෙතනට ඇඩ් කරගන්න ඕනි. ඉතින් මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට බලන්න බෑ යට තියෙන මේ වගේ ටික් එකක් දාන්න දෙන්න. එතන ටික් එක දාගත්තා. ඊට පස්සේ මෙතනදී වගේ sign එක ගන්න පුළුවන්. මම මෙතනදී ඔයාලට දැන් sign එක ගන්න කියන්නේ මෙතනදී type කරගත්තම ප්‍රමාණවත්. ඔයාලට මේ විදිහට වගේ තම හරියටම type කරගන්න වගේ sign එක ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට type කරලා ඊට පස්සේ මෙතන apply කියලා බටන් එකක් තියෙන. ඒක උඩට click කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාලට වගේ නම සාමාන්‍ය විදිහට මෙතනදී ඔහොම type කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ඔක්කොම විස්තර ටික හරියටම පිරෙව්වට පස්සේ වඩ පුළුවන් මෙතනදී click to sign කියන නිල් පාට icon එක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අපි tax form එක දැන් හරියටම fill කරගෙන තමයි තියෙන්නේ. දැන් ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මෙතනදී download copy කියන බටන් එක click කරලා ඔයාලා පුළුවන් මේ tax form එකේ copy එකක් download කරගන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරගන්න. හරිද? දැන් මම මේ website එකට download හැම දෙයක් ගැනම වගේ කියලා දීලා තිනවා. ඔයා මෙතනින් මුදල් උපයන්නේ කොහොමද? සහ tax form ඒවා fill කරගන්න කොහොමද? එයා දාලා හැම කාරණාවක් පිළිවෙතම. ඉතින් දැන් අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා මේ විදිහට Adobe Stock කියන වෙබ්සයිට් එක කරා image setting කරලා උපයපු මුදල් ටික වගේ account එකට හරියටම withdraw කරන්න කොහොමද කියන එක ගැන. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනදී දැන් මම ඉන්න interface එකේ මට මේ වගේ පොඩි report එකක් පෙන්න. මෙතනදී නම් මගේ කිසිම දෙයක් පෙන්වන්නේ නැති වෙන හේතුව තමයි මෙතන මම කිසිම image එකක් මෙතන තාම downloads වෙන්න මේවා කරලා නැති නිසා. තාම මගේ image එකක් කිසිම download වෙලා නැති නිසා. ඔයාගේ download වුණාට පස්සේ මෙතනදී හරියටම පෙන්න ඔයාගේ අදාළ දිනේ අනුව කොච්චර downloads ප්‍රමාණයක් වගේ ගිහිලා තියෙනවද සහ earnings කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඔයාලා මේක මේ view my statistics කියන එක click කරලා බලන්න පුළුවන්. ඔයාලට නැත්තම් පුළුවන් මෙතන මෙන්න මේ insights කියලා එකක් තියෙනවා. ඔයාලට ඒකට ගිහලා මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේ account එකේ තියෙන money ටික ඔයාගේ account එකේ උපයෝගගත මුදල ඔයාගේ bank account එකට withdraw කරගන්න කියලා. ඉතින් මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා top sellers කියන එක click කරලා ඔයාලට පුළුවන් මෙතනින් downloads කියලා තියෙනවා නේ downloads කියන එක add කරගන්න. ඉතින් downloads කියන එක දාගත්තට පස්සේ ඔයාලට අදාළ month එක select කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාගේ කොච්චර downloads ප්‍රමාණයක් ගිහිලා තියෙනවද කියලා. ඉතින් ඔයා මෙතනදී ඔයාගේ මුදල් ටික withdraw කරගන්න ඔයා හොඳට මතක තියාගන්න. ඔයා මෙතනදී $25කට වඩා ඔයාගේ account එකේ උපයලා තිබ්බොත් තමයි ඔයා උපයන මුදල ඔයාගේ bank account එකට ඔයා උපයපු මුදල ඔයාගේ account එකට හරියටම withdraw කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න බලන්න මගේ මෙතනදී කිසිම download එකක් ගිහලා නැහැ. ඒක නිසා මට මෙතනදී කිසිම download එකක් බලා ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඔයාලා බලා ගන්න බලන්න මෙතන මේ pay out කියලා බටන් නැති නේ කළු පාටට තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ ඒක තාම මට available නැහැ. ඒක available නැති වෙන හේතුව තමයි මම තාම මගේ account එකේ $25ක් complete කරලා තියෙන නැති නිසා තමයි මට එතනදී මේ බටන් එක මට ක්ලික් කරලා මගේ account එකේ තියෙන money ටික මගේ bank account එකට අරගන්න withdraw කරගන්න බැරි වෙන්නේ ඒක නිසා. ඉතින් ඔයා මෙතනදී මේ website එක කරා $25කට වඩා Adobe Stock website එකෙන් උපයලා තියෙනවා නම් ඔයාලට බලන්න මේ pay out කියන බටන් එක නිල් පාටට බලා ගන්න. ඉතින් ඔයාලට මම වෙන account එකකින් පෙන්නන එක. ඉතින් ඔයාලට බලා ගන්න බලන්න මෙතනදී මේ pay out කියන බටන් එක නිල් පාටට තියෙන. ඉතින් ඒ බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඔයාගේ මේ වගේ pay out information කියන එක යටතේ ඔයා US tax resident කෙනෙක්ද කියලා මෙතනදී ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලන්න අර pay out කියන බටන් එක ක්ලික් කරලා පස්සේ මේ section එක එනවා. මෙතනදී ඔයාලට බලන්න මේ note කියන එකට ටික් එක දාලා continue කියන එකට ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට payment methods තුනක් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ මේ payment methods තුනෙන් ඔයාට payment එක අරගන්න පුළුවන් Payoneer, PayPal සහ Skrill කියන methods තුනට. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න මේ website එක උපයපු මුදල ඔයාගේ accounts තුනක් කරා ඔයාගේ account එකට ඔයාගේ bank account එකට අරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුනේ කැමති ක්‍රමයකින් ඔයාට පුළුවන් ඔයාගේ bank account එකට අරගන්න. එක්ක ඔයාට පුළුවන් Payoneer කියන method එකෙන් ඔයාගේ bank account එකට සල්ලි withdraw කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් PayPal කියන method එකෙන් ඔයාගේ bank account එකට සල්ලි withdraw කරගන්න. එහෙම නැත්නම්
නැත්නම් වර බලන්න ස්ක්‍රීල් කියලා මෙතනට පාවිච්චි කරලා ඔයාගේ බැංක් account එකේ සල්ලි ටික withdraw කරගන්න. ඉතින් මම සමහර තැන්වල දැකලා තියෙනවා ඔයා පළවෙනි image එක upload කරලා දවස් 45ක් විතර ගියාට පස්සේ තමයි ඔයාට මේකේ payout එක අරගෙන පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙතනදී ඔයාගේ දවස් 25කට වඩා වැඩි වෙන්න ඕනි කියලා ඔයාලා මම කලින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මෙතනදී Payoneer කියන method එක ඔයා select කරගත්තොත් එimhe ඔයා Payoneer account එකට ඔයා දාගත්ත මුදල ඔයාගේ ආයි bank account එකට දාගන්න. ඉතින් මට මතක විදියට ඩොලර්ස් 50ක් විතර අවම වශයෙන් ඔයාගේ Payoneer account එකේ තියෙන්න ඕනි කියලා මේගොල්ලන්ගේ පොඩි rule එකක් තියෙනවා. ඉතින් PayPal Skrill වල නම් හැම rule එකක් නැහැ. ඉතින් ඔයා Payoneer කියන account එක හරහා ඔයාගේ bank account එකට මේක withdraw කරගන්න බලාපොරොත්තු වෙන කෙනා වල බලන්න මේ Payoneer කියන එක select කරලා මෙතන මේ continue කියන බටන් එක click කරගන්න. ඉතින් අන්නේ Payoneer කියන method එක select කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පෙන්නයි. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ confirm කියලා බටන් එකක් තියෙනවා. අනේ confirm බටන් එකට click කරගන්න පුළුවන්. ඉතින් ඒක click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ කියනවා දවස් 7ක් ඇතුළත ඔයාගේ payment එක ඔයාලට හරියටම කරනවා කියලා දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ payment request එක හරියටම successfully submit වෙලා තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්නේ විදිහට තමයි ඔයාගාව Payoneer account එකක් තියෙනවා. අන්නේ Payoneer account එකට මේ balance එක ඔයාලට withdraw කරගන්න තියෙන්නේ. ඉතින් ඔය Skrill කියන method එක හරහා ඔයාගේ සල්ලි ටික withdraw කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් දැන් කලින් ආපු විදිහට මෙතනදී US tax resident කියන තැනින් no කියන ටික එක දාලා ඔයාලට බලන් continue කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී accounts තුනෙන් ඔයා දැන් මෙතනදී බලාපොරොත්තු වෙන Skrill කියන method එක හරහා සල්ලි ටික withdraw කරගන්න. ඔයාලට බලන්න Skrill කියන method එක select කරලා continue කියන බටන් එක click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ interface එක මෙතනදී ඔයාලට පුළුවන් ඒගාගේ Skrill account එකේ email එක මෙතනට add කරගන්න. ඔයා withdraw කරන්න බලාපොරොත්තු වෙන account එක තියෙනවා Skrill account එක. අන්න Skrill account එකේ email එක ඔයාලට පුළුවන් මෙතනදී type කරලා ඒක ආයි පාර දෙපාරක්ම මෙතනදී confirm email කියන තැනටත් ඔයාලට පුළුවන් මෙතන type කරන්න. ඒ කියන්නේ Skrill account email කියන තැන දෙක පාර type කරනවා. ආයිත් confirm email කියන තැනදී ඔයාලට තව පාර මේ email එක type කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී confirm කියන බටන් එක උඩ click කරගන්න. එහෙම click කරගත්තට පස්සේ මේ වගේ මේක පෙන්නනවා ඔයාගේ add කරපු email එක මොන වගේ තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී confirm කියලා බටන් එකක් තියෙනවා. අනේ confirm බටන් එක click කරගන්න. ඊට පස්සේ මෙතනදී පෙන්නනවා දවස් 7-10ක් ඇතුළත ඔයාගේ payment එක මේ Skrill account එකට කරනයි කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දවස් 7කින් වගේ මේ payment එක ඔයාගේ account එකේ වැටෙයි. ඉතින් අන්නේ විදිහට තමයි ඔයාගේ balance එක ඔයාගේ Payoneer හෝ PayPal හෝ එහෙම නැත්නම් ඔයාට Skrill වගේ account එක ඔයාගේ තියෙනවා නම් අන්නේ Skrill account එකට හෝ ඔයාගේ balance එක withdraw කරගන්න විදිය තමයි දැන් මම මේ කතා කරේ. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ balance එක ඔයාගේ account එකට withdraw කරගන්න. ඉතින් මේ Payoneer PayPal හෝ Skrill කියන account එකකට Adobe Stock account එකේ තියෙන සල්ලි ටික දාගත්තට පස්සේ ඔයාට ඒ account එක හරහා තමයි ඔයාගේ bank account එකට මුදල් අරගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ Adobe Stock කියන website එක හරහා කෙලින්ම ඔයාගේ bank account එකට මුදල් අරගන්න බෑ. සාමාන්‍ය කිසිම ඔයාලට මේ stock image සහ videos විකුණන්න තියෙන website එක හැම කෙලින්ම ඔයාගේ account එකට සල්ලි ටික අරගන්න bank account එකට සල්ලි අරගන්න හැකියාවක් නැහැ. ඔයා මුලින්ම මේ වගේ Payoneer PayPal හෝ Skrill වගේ account එකකට දාගෙන තමයි ඒ app එක පාවිච්චි කරලා තමයි අනිත් පැත්තට ඔයාගේ bank account එකට මේ සල්ලි ටික withdraw කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න මේ account එකේ තියෙන සල්ලි ටික ඔයාගේ Payoneer account එකට ඒ ආදාළ account එකට ආවට පස්සේ ඒකින් ඔයාගේ bank account එකට සල්ලි ටික withdraw කරගෙන ඔයාගේ උපයපු මුදල ඔයාගේ අතරම සාර්ථකව අරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මම මේ Adobe Stock කියන platform එක කරා imaging කරලා මුදල් උපයන බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට මම පොඩි tips ටිකක් දෙන්නම්. මේ tips ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම මේ tips ටික ඔයා මතකේ තියාගෙන එහෙම උඩට සාර්ථකව මුදල් උපයන්න පුළුවන් වෙයි මෙන්න මේ Adobe Stock කියන platform එක කරා. ඒ වගේ තමයි දැන් මේකේ Adobe Stock කියන platform එකට විතරක් අදාළ වෙන දෙයක් නෙවෙයි. ඔයා image link කියන දේ තවත් platforms වලින් කරනවා. අර මම කතා කරා වගේ Shutterstock, Freepik වගේ තවත් platforms වලින් මේ image link කරලා මුදල් උපයන කෙනෙක් ඔයාලට මෙන්න මේ මම දැන් දෙන tips ටික ඔයාලට ගොඩම වැදගත් වෙයි. ඉතින් පළවෙනි දේ තමයි ඔයාලට කියන්නේ මෙතනදී ඔයා මෙතන high quality images upload කරන අනිවාර්යයෙන්ම වගේ බලා ගන්න. දැන් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ images කවුරු කෙනෙක් ඇවිල්ලා ඔයාගෙන් download කරනවට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ මේ ක්‍රමෙදි මුදල් හැමෙන්නේ කොහොමද? දැන් කවුරු හරි graphic designer කෙනෙක් එහෙම නැත්නම් මොකක් හරි මිනිස්සෙක් stock platform එකට ඇවිල්ලා මේ වගේ Shutterstock එහෙම නැත්නම් මේ අද කතා කරා වගේ Adobe Stock වගේ platform එකට ඇවිල්ලා ඔයාගේ image එක buy කරොත්නේ ඔයාට මුදල් ලැබෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඒ විදිහට ඔයාගේ image එක buy කරලා ඔයාගේ image එක download කරගෙන මොකටද? යාගේ නිර්මාණයකට දව ගන්න ඔයාගේ image එක හොඳ quality එකක් තිබ්බොත් තමයි යාලගේ නිර්මාණයට ඔයාගේ image එක download කරගන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා කියන්න තියෙන මට ඒ වගේ කෙනෙක් ඒ වගේ graphic designer කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සෙක්ට ඔයාගේ image එක දැක්කම download කරන්න හිතන විදිහට හොඳ quality එකකට ඔයා මෙතනදී images අනිවාර්යයෙන්ම create කරන්න වග බලා ගන්න ඕනේ. ඔයා මෙතනදී image එකක් විකුණන වැඩේ කරන්නේ ඔයා professional විදිහට මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම high quality images හදන්නේ high quality images capture කරන්න කොහොමද කියලා හරියටම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ විදිහට ලස්සනට කොහොමද ෆොටෝ එක capture කරන්න කියලා ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් නම් පොඩ්ඩක් මේ ෆොටෝස් capture කරන්න පුළුවන් විදි මොනවද photography ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් ලස්සනට ෆොටෝස් capture කරන්න කොහොමද කියලා ඉගෙනගෙන මේ platform සරා සාර්ථක මුදල් උපයන්න. ඉතින් දැන් හිතන්න තව දෙයක් ඔයාලට මම කියන්න දෙයක් තියෙනවා. මේක ටිප් එකක් ගන්න. ඔයාලට මේක මම මතක් කරන්න ඕනේ දෙයක්. ඒ තමයි දැන්
ඔයාට මෙතනදී කැමරා එකක් හෝ ෆෝන් එකක් නැත්නම් ඔයාලා ෆොටෝස් අරගන්න ඒත් වල මේ ක්‍රමය හරහා මුදල් උපයන්න හැකියාව තියෙනවා. ඒ තමයි ඔයාට පුළුවන් AI පාවිච්චි කරලා AI ඔයාට බලන්නේ Midjourney වගේ paid platforms තියෙනවා. නැත්නම් ඔයාට බලන්න Blue Willow වගේ platforms පාවිච්චි කරන්න. ඒ වගේ platforms තියෙනවා free. ඔයාට Discord server සර්වර් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ වගේ platforms පාවිච්චි කරලා පුළුවන්. ඔයාට freeම මෙතනදී images generate කරලා පුළුවන්. මේ image sharing platforms වලට upload කරලා සාර්ථකව මුදල් උපයන්න. ඉතින් මේ AI images කියලා කියන්නේ ගොඩක් මේ platforms වල දැන් ගොඩක්ම popular images. ඉතින් ඒක නිසා ඔයාට බලන්න මේ images එමස් upload කරලා ඔයාට phone එකක් කැමරා ගන්න නැත්නම් ඔයාට බලන්න මේ platforms හරහා මුදල් උපයන්න. ඉතින් දෙවෙනියට මම දෙන ටිප් එක තමයි ඔයා මෙතනදී consistently ඔයාගේ photos දිගටම upload කරන්න අමතක කරන්න එපා. මොකද දැන් මෙහෙමනේ ඔයා දිගටම දවස් දෙකකට ඔයා photos කීපයක් upload කරනවා නම් ඔයාගේ දිගටම දවස් දෙකකට මේකේ අදාළ ගන්න upload කරන්න නැත්නම් දිනපතා upload කරනවා ඒක වරක මැදිරිය කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයා විදිහට consistently photos upload කරගෙන යද්දී ඔයාට තියෙන වාසිය තමයි මෙතනදී ඔයාට ඔයාගේ photos ටිකිනෙන් තියෙන chance එක වැඩි වෙනවා. හේතුව ඔයාගේ ලොකු ඔයාගේ photos stock එකක් තියෙනවා. ලොකු photos stock එකක් තියෙනවා නම් ඔයාට මෙතනදී හොඳ මුදලක් උපය ගන්න හැකියාව ලැබෙනවා. එහෙම නැත්නම් ඔයාට හොඳ earning එකක් කරගන්න හැකියාව ලැබෙන හේතුව තමයි ඔයාගේ photos ගොඩක් තියෙන නිසා මෙතනදී ඔයාගේ photos ටිකිනෙන් තියෙන chance එක වැඩි වෙන නිසා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මෙතනදී consistently ඔයාගේ photos upload කරගෙන යන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඊළඟට මම ඔයාලට මතක් කරනවා වැදගත් දෙයක් තියෙන ඒක තමයි දැන් ඔයා මෙතනදී ඔයා මුල් කාලේදී සාමාන්‍යයෙන් හොඳට මහන්සිලා වැඩ කරලා images 150 200ක් වගේ stock එකක් හොඳ stock එකක් හදාගත්තත් එහෙම ඔයාට පස්සේ ඔයා නිකන් ඉරිපවාට මෙතනදී මුදල් උපයන්න පුළුවන්. ඒක තමයි මෙතනදී මේ image sharing කියලා කියන්නේ. ඔක්කොද passive income එක කියලා කියන්නේ. අන්න ඒ වගේ ඔයාට පස්සේ නිකන් ඉරිපව මුදල් උපයන්න පුළුවන් වෙන ක්‍රමයක් නිසා. ඉතින් ඊළඟට 3 මිනිත්ට මම ඔයාලට දෙන tip එක තමයි මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් එක එක කාලයට එක එක trending වෙන images තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ක්‍රිස්මස් කාලේදී අපිට බලනකොට ක්‍රිස්මස් කාලේදී සාමාන්‍යයෙන් සැන්ටාගේ ෆොටෝස් ඊළඟට ක්‍රිස්මස් ට්‍රී වල ෆොටෝස් ක්‍රිස්මස් ගිෆ්ට් වල ඒ වගේ අර ට්‍රෙන්ඩින් වල ෆොටෝස් සීසන් එකකින් සීසන් එකට තියෙනවානේ. අනේ ට්‍රෙන්ඩ්ස් ඔයා ෆලෝ කරගෙන ගියොත් ඉතින් මට බලන්න සාර්ථකව ෆොටෝස් ඒ කාලේට ගැලපෙන ෆොටෝස් අප්ලෝඩ් කරලා මට උදම් හොඳ earning එකක් අරගෙන සාර්ථකව මේ platform හරහා මුදල් උපයන්න. ඒක නිසා මම මතක් කරනවා මෙතනදී ඒ ට්‍රෙන්ඩ්ස් ඔයා ෆලෝ කරගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලට ගොඩක් හොඳට ඉන්කම් එකක් අරගෙන මැද්දේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ ටිප්ස් ටික තමයි මම ඔයාලට දෙන්න තියෙන්නේ. වීඩියෝ ගැන මොකද හිතන්නේ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොදන්න ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වැඩියෙන්ම දෙයක් වෙන යාළුවෙක් කියනවා නම් අන්න ඒක යාළුවට මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම share කරන්න. මේ වීඩියෝ දිගටම බලන්න පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell notification bell එක කරලා all කරොත් අපි දාන වීඩියෝස් හැම එකම ඔයාලට notification එකක් කරලා miss කරගන්න නැතුව ගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ හමු. සුබ දවසක්.